මූලික ස්වර සහ මූලික ව්‍යංජන මොනවද? ඒවා ලියන්නේ කොහොමද? මූලික ස්වර සහ මූලික ව්‍යංජන එකතු වෙලා අක්ෂරයක් හැදෙන්නේ කොහොමද? ඒවා උච්චාරණය වෙන්නේ කොහොමද කියලා මීට කලින් වීඩියෝ එකකදී අපි පැහැදිලිව ඉගෙනුවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේකේ පළවෙනි කමෙන්ට් එකෙන් දාලා තියන්නම්. ඉතින් අද වීඩියෝ එකෙන් උගන්වන්න යන්නේ ද්විත්ව ව්‍යංජන සහ සංයුක්ත ස්වර මොනවද? ඒවා එකතු වෙලා අක්ෂරයක් හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන channel එක subscribe කරගෙන අද පාඩමට යමු. අද අපි මුලින්ම උගන්වන්න යන්නේ සංයුක්ත ස්වර ගැන. සංයුක්ත ස්වර ගත්තාම සංයුක්ත ස්වර තියෙනවා 11ක්. ඒ 11 තමයි මේ තියෙන්නේ. මේවා උච්චාරණය කරද්දී මේ සංයුක්ත ස්වර කියන්නේ මෙන්න මේ විදිහට. යේ වා වේ වෝ වේ වී අයි. අපි මේක සිංහලෙන් ලියලා බලමු. යේ වා වේ වෝ වේ වී අයි. අපි මේ සංයුක්ත ස්වර එකින් එක වෙනම අරන් කොහොමද මේ සංයුක්ත ස්වරය ලියන්නේ, කොහොමද උච්චාරණය වෙන්නේ, සංයුක්ත ස්වරයක් හැදෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ පළවෙනි සංයුක්ත ස්වරය තමයි ඒ. ඒ කියන සංයුක්ත ස්වරය ලියන්නේ මෙන්න මේ විදිහට. ඒ. එතකොට දෙවන සංයුක්ත ස්වරය තමයි යේ. යේ කියන සංයුක්ත ස්වරය ලියන්නේ මෙන්න මේ විදිහට. මේක යේ. එතකොට තුන්වෙනි සංයුක්ත ස්වරය තමයි ඒ. ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. ඒ. එතකොට හතරවෙනි සංයුක්ත ස්වරය තමයි යේ. ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. යේ. එතකොට මේ පස්වෙනි සංයුක්ත ස්වරය වා කියන සංයුක්ත ස්වරය හැදිලා තියෙන්නේ ඕ කියන ස්වරයයි ආ කියන ස්වරයයි එකතු වෙලා. ඕ කියන ස්වරයයි ආ කියන ස්වරයයි එකතු වෙලා තමයි වා කියන සංයුක්ත ස්වරය හැදිලා තියෙන්නේ. වා. මේක වා. ඕ ආ වා. එතකොට හයවෙනි සංයුක්ත ස්වරය වේ. ඒක හැදිලා තියෙන්නේ ඕ කියන සංයුක්ත ස්වරය ඕ කියන ස්වරයයි ඒ කියන ස්වරයයි එකතු වෙලා තමයි වේ කියන සංයුක්ත ස්වරය හැදිලා තියෙන්නේ. වේ. ඕ ඒ වේ. එතකොට හත්වෙනි සංයුක්ත ස්වරය. ඒකත් වේ. ඒක හැදිලා තියෙන්නේ ඕ කියන ස්වරයයි ඊ කියන ස්වරයයි එකතු වෙලා. එතකොට ඕ ඊ ඒකත් වේ කියලා කියනවා. එතකොට මේ අටවෙනි සංයුක්ත ස්වරය. අටවෙනි සංයුක්ත ස්වරය කියන්නේ වෝ. වෝ. මේ වෝ කියන සංයුක්ත ස්වරය හැදිලා තියෙන්නේ ඌ කියන ස්වරයයි ඕ කියන ස්වරයයි එකතු වෙලා. ඌ කියන ස්වරයයි ඕ කියන ස්වරයයි එකතු වෙනවම වෝ වෙනවා. මේක වෝ. එතකොට නවවෙනි සංයුක්ත ස්වරය. ඒක හැදිලා තියෙන්නේ ඌ කියන ස්වරයයි ඒ කියන ස්වරයයි එකතු වෙලා. ඌ කියන ස්වරයයි ඒ කියන ඌ කියන ස්වරයයි මෙන්න මේ ඒ කියන ස්වරයයි එකතු වෙලා තමයි නවවෙනියට තියෙන වේ කියන සංයුක්ත ස්වරය හැදිලා තියෙන්නේ. මේක වේ. ඌ කියන ස්වරයයි
ඒ කියන සංයුක්ත සරය එකතු වෙලා තමයි වේ කියන සංයුක්ත සරය හැදිලා තියෙන්නේ. එතකොට v 10 වෙනියට තියෙන v කියන සංයුක්ත සරය. ඒක හැදිලා තියෙන්නේ ඌ කියන සරයයි e කියන සරයයි එකතු වෙලා. ඌ e කියන සරය දෙක එකතු වෙලා තමයි v කියන සංයුක්ත සරය හැදිලා තියෙන්නේ. එතකොට මේ 11 වෙනියට තියෙන අන්තිම සංයුක්ත සරය හැදිලා තියෙන්නේ කියන සරයයි e කියන සරයයි එකතු වෙලා. එතකොට i වෙනවා. කියන සරයයි e කියන සරයයි එකතු වුනහම i කියන සංයුක්ත සරය හැදෙනවා. ඉතින් මේවා සංයුක්ත සර විතරයි. මේවා අකුරක් විදිහට ගන්නවා නම් වචනෙක මේවට අනිවාර්යෙන් බිඳුව කියන ව්‍යංජනය එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කියන සංයුක්ත සරය අකුරක් විදිහට ගන්නවා නම් බිඳුව කියන ව්‍යංජනයත් එකතු වෙලා තමයි මේක කියවෙන්නේ. ඒ කියන සංයුක්ත සරය අකුරක් විදිහට ගන්නවා නම් බිඳුව කියන ව්‍යංජනය එකතු වෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ සංයුක්ත සර ඔක්කොටම ඒවා අකුරක් විදිහට ගන්නවා නම් බිඳුව කියන ව්‍යංජනය එකතු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම ඒවා ටික බෝඩ් එකේ දාන්නම්. A J A J එතකොට වා ඊට පස්සේ වේ ඊට පස්සේ වේ ඊට පස්සේ වෝ ඊට පස්සේ වේ ඊට පස්සේ වී ඊට පස්සේ අයි එතකොට මෙන්න මෙතන තියෙන්නේ සංයුක්ත සර ටික විතරයි. එතකොට මෙතන තියෙන්නේ සංයුක්ත සර අක්ෂරයක් විදිහට ලියන විදිහ. ඒ වගේම තමයි ව්‍යංජන සේරම දාලා මේ විදිහට සංයුක්ත සරත් එක්ක අක්ෂරයක් විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම ද්විත්ව සරත් දාලා මේ විදිහට අක්ෂරයක් විදිහට ලියන්න පුළුවන්. දැන් අපි බලමු ක කියන ව්‍යංජනය මේ සංයුක්ත සරත් එක්ක දාලා කොහොමද ලියන්නේ කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. මේකේ ලොකු වෙනසක් කරන්න නැහැ. මේ බිඳුව කියලා තියෙන තැනට ක දැම්මනම් හරි. ඒ කියන සංයුක්ත සරයට ක දැම්මට පස්සේ මේක k වෙනවා. k එතකොට මේ ය කියන සංයුක්ත සරයට ක දැම්මට පස්සේ k වෙනවා. k මෙතෙන්ට ක දැම්මට පස්සේ මේක k වෙනවා. k මෙතෙන්ට ක දැම්මට පස්සේ මේක k මෙතෙන්ට ක දැම්මට පස්සේ මේක क्वा මෙතෙන්ට ක දැම්මට පස්සේ මේක क्वे මෙතෙන්ට ක දැම්මම මේක क्वे
ක්වේ. මේකට ක දැම්මට පස්සේ මේක කෝ. කෝ. මෙතෙන්ට ක දැම්මට පස්සේ ක්වේ. 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 මෙතෙන්ට ක දැම්මට පස්සේ ක්වී. ක්වී. මෙතෙන්ට ක දැම්මට පස්සේ කයි. කයි. මේ විදිහට තමයි මේ සංයුක්ත ස්වර වලට ව්‍යංජනයක් එකතු වෙලා උච්චාරණය වෙන්නේ. තව උදාහරණයක් විදිහට අපි න ගමුකෝ. මෙතෙන්ට න දැම්මොත් මේක නේ වෙනවා. නේ. එතකොට මෙතෙන්ට තය ගමුකෝ. ත. මේක ඇවිල්ලා තේ. තේ. මෙන්න මෙහෙම තමයි මේවා උච්චාරණය වෙන්නේ. ඉතින් මේ සංයුක්ත ස්වරත් එක්ක ව්‍යංජන එකතු කරලා මෙන්න මේ විදිහට ලියලා ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි සංයුක්ත ස්වර ගැන සියලුම දැනුම ලබාගෙන ඉවරයි. දැන් අපි ද්විත්ව ව්‍යංජන පහ ගැන ඉගෙන ගමු. මම මේ බෝඩ් එකේ වම් පැත්තෙන් දාලා තියෙන්නේ අපි මේ ඉගෙන ගන්න යන ද්විත්ව ව්‍යංජන පහ. ඉතින් මේ ද්විත්ව ව්‍යංජන පහ ගත්තාම ඒවා ගැන දැනගත යුතු ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ඒ හතර තමයි එක වගේ අකුරු දෙකක් තිබීම. එක වගේ අකුරු දෙකක් තියෙන්න ඕනේ මේ ද්විත්ව ව්‍යංජන වලට. ඊළඟ එක තමයි එහි මුල් අකුර හල් අකුරක් වී තිබීම. ඒ කියන්නේ මේක ලියද්දී හල් අකුරක් නෙමෙයි. මේක උච්චාරණය කරද්දී මුලින් තියෙන අකුර හල් අකුරක් විදිහට තමයි උච්චාරණය කරන්නේ. දැන් මම මේක මේ ලියලා තියෙනවා. කයන්න ගත්තාම ක ක ත ස් ප ච අන්න එහෙම. එතකොට ඊළඟ එක තමයි ද්විත්ව ව්‍යංජන අකුරු පහකට පොදු වීම. මේ ද්විත්ව ව්‍යංජන ටික අකුරු පහකට තමයි පොදු වෙලා තියෙන්නේ. එතකොට හතරවෙනි කරුණ තමයි ද්විත්ව ව්‍යංජන ඕනෑම ස්ථානයකදී මුල් අකුරේ ස්වභාවයෙන්ම උච්චාරණය කරයි. ඒ කියන්නේ දැන් කයන්න ගත්තාම ක කියලාත් ඔකට කියනවා ග කියලාත් ඔකට කියනවනේ. එතකොට මේක කියන්නේ මේක උච්චාරණය කරන්නේ ක විදිහට. ඒ කියන්නේ මුල් අකුරේ ස්වභාවයෙන් තමයි මේක උච්චාරණය කරන්නේ. එතකොට මේකේ තියෙන ත අකුර ඒක ද අකුර විදිහට නෙමෙයි මේක උච්චාරණය වෙන්නේ ත අකුරෙන් විතරයි. අන්න එහෙම තමයි මේක උච්චාරණය වෙන්නේ. ඉතින් දැන් අපි ද්විත්ව ව්‍යංජන ටික ඉගෙනගෙන ඉවරයි. අපි දැන් බලමු ද්විත්ව ව්‍යංජන සමග මූලික ස්වර එකතු වෙලා ලියන්නේ කොහොමද? ඒවා උච්චාරණය වෙන්නේ කොහොමද කියලා. ඉතින් මං මෙතන උඩින් ලියලා තියෙනවා මූලික ස්වර ටික. මෙතන ලියලා තියෙනවා ද්විත්ව ව්‍යංජන පහ. මේවා එකට එකතු වෙලා ලියවෙන්නේ මෙන්න මේ විදිහට. මේවා උච්චාරණය කරන විදිහ තමයි දැන් මං කියලා දෙන්න යන්නේ. අපි ක කියන ද්විත්ව ව්‍යංජනය සමග ආ කියන මූලික ස්වරය එකතු වුනහම මේක උච්චාරණය වෙන්නේ කා විදිහට. කා. එතකොට මේ ටිකම කියනවා නම් මෙන්න මෙහෙම. කා කියා කෝ क्यों को क्यों कु क्यू क की. දැන් තයන්න ත කියන ද්විත්ව ව්‍යංජනය ගත්තාම තා ත්‍යා තෝ ත්‍යෝ තෝ ත්‍යෝ තු ත්‍යු ති ත ති සා ස්යා සෝ ස්યો සෝ ස්યો සු සියු ස සි. මේකේ පොඩි වෙනසක් තමයි වෙන්නේ. මුලින් තියෙන අකුර
හල් අකුරක් විදිහට තමයි මේ කියවෙන්නේ. දැන් මේක ගත්තාම ප්යා පා ප්යා පෝ පියෝ පෝ පියෝ පූ පියු ප පි චා කියන ද්විත්ව ව්‍යංජනය ගත්තාම චා චා චෝ 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 චූ චූ ච චි. දැන් අපි බලමු කලින් ඉගෙන ගත්ත සංයුක්ත ස්වර සමග ද්විත්ව ව්‍යංජන එකතු වෙලා කොහොමද ලියන්නේ කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. ඉතින් මම මේ ද්විත්ව ව්‍යංජනයක් වන ක සමග සංයුක්ත ස්වර සියල්ලම මේ විදිහට ලියලා තියෙනවා. මේ ඔක්කොම ලියන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි. ඉතින් මේවා උච්චාරණය කරන්නේ මේ විදිහට. කේ 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 ක්වා ක්වේ ක්වේ කෝ කෝ ක්වී කයි කයි. එතකොට තයන්න ගත්තාම තේ 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 ත්වා ත්වේ ත්වේ ත්වෝ ත්වේ ත්වී තයි. අන්න ඒ විදිහට තමයි මේ සියලුම ද්විත්ව ව්‍යංජන සහ සංයුක්ත ස්වර එකතු කරලා ලියන්නේ. ඔයාලත් ඉතුරු ටික මේ විදිහට ලියලා හොඳට පාඩම් කරලා පුරුදු වෙන්න. අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. කොරියාවට යන්න හීන දකින ඔයා මේ channel එක subscribe කරගෙන තිබ්බොත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් හල්ග්‍රීම් පාඩමත් සමග අපි නැවත හමු වෙමු.